මගේ නම ඉරේෂා. මට වයස අවුරුදු 33යි. මම බැංකුවක රැකියාව කරන සාමාන්‍ය ගැහණියක්. විවාහ වෙලා චූටි දුවෙක් එක්ක ජීවත් වෙන මවක්. මගේ සැමියා වෛද්‍යවරයෙක්. අහුගේ රැකියාව නිසා බොහෝ දිනවල අපි දෙන්න අතර තිබුණේ දුරස් බවක්. බොහෝ අය හිතන්නේ සල්ලි තියෙනකොට ජීවිතේ සම්පූර්ණයි කියලා. ඒත් මම මේකෙන් තේරුම් ගත්තේ ආර්ථික සම්පූර්ණතාව මානසික සතුට නෙවෙයි කියලා. මට හොඳ ගෙයක් තිබුණා, වාහනයක් තිබුණා, රැකියාවක් තිබුණා. හැබැයි මේ හැමදේම අතර මගේ හිතේ තිබුණේ අමුතු හිස්කමක්. උදේට දුව පාසලට, මම රැකියාවට. රැට ගෙදරට එද්දි නිහඬ ගෙයක්. සැමියා රැකියාව නිසා දුරකථනයෙන් කතා කරන විලාවන් ටිකක්. ඒක තමයි මගේ දවස. මම මගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන්න ආසයි. ඒක වැරදි දෙයක් නෙවෙයි. ඒත් මටම නොදැනී ඒක මගේ අභ්‍යන්තර හිස්කම පුරවගන්න කරන උත්සාහයක් වෙලා තිබුණා. මම තව කෙනෙකුට වැදගත්ද? මාව කෙනෙක් අවධානයෙන් බලනවද? කියන ප්‍රශ්න මගේ හිතේ ඇතුලේ නිතරම තිබුණා. එම කාලයේදී අපේ පවුලේ නෑයෙක් උසස් පෙළට සූදානම් වෙන්න අපේ ගෙදර නවත්ත ගන්න තීරණය කළා. ඒ තීරණය ගත්තේ ආරක්ෂාව, පහසුකම් සහ පවුල් විශ්වාසය මත. ඔහු ඉගෙනුමට කැප වුණා. ශාන්තිකාමී, සීමා දන්න, නිහතමානී කෙනෙක්. මුල් දවස්වල ඒක සාමාන්‍ය දෙයක්. ගෙදර තවත් කෙනෙක් ඉන්න එක විතරයි. ඊට පස්සේ තමයි ජීවිතේ අමුතු විදිහට වෙනස් වුනේ. ඇඳරේ නීතිය ආවා. අපි හැමෝම ගෙදරටම සීමා වුණා. මගේ සැමියා රෝහලේ සේවාව නිසා ගෙදර එන්න නොහැකි වුණා. එතනින් පස්සේ මම මුහුණට උන්නේ තනිකමට. තනිකම කියන්නේ කෙනෙක් නැතිවීම නෙවෙයි. හිතට කතා කරන්න කෙනෙක් නැතිවීම. ඒ දවස්වල මම ගොඩක් හිතුවා. අතීතය ගැන, මගේ තීරණ ගැන, මගේ ජීවිතයේ තිබුණු අවස්ථා ගැන. ඒ හිතන වෙලාවල සමහර සිතුවිලි මටම බය හිතන තරම් වැරදි දිශාවකට යන්න පටන් ගත්තා. මට එදා තේරුම් ගියේ නැහැ කොහොම හරි දින කිහිපයක් අපි සතුටු වුණා. ජීවිතේ නොවින්දපු තරම් සතුටු වුණා. මගේ ඇතුලේ තිබුණේ සටනක්. එක් පැත්තක මගේ වගකීම්. අනිත් පැත්තක මගේ හිතේ උපදින නොහිතපු හැඟීම්. මම මටම ප්‍රශ්න කළා මේක නවත්ත ගන්න බැරිද? මම මෙහෙම හිතන එකම වැරද්දක්ද? මම මේක කියාගන්න කාටද? අපි ගොඩක් දේවල් හිතේම තියාගෙන බොරු සිනාවක් දාගෙන ජීවත් වෙනවා. මමත් එහෙමයි. ඒ අතර මට තේරුම් ගියේ එක වැදගත් දෙයක් තිබුණා. සිතුවිල්ලක් හිතට එන එක අපිට සම්පූර්ණයෙන් පාලනය කරන්න බෑ. හැබැයි ඒ සිතුවිල්ල ක්‍රියාවක් වෙන එක පාලනය කරන්න අපිට පුළුවන්. ඒ තැනින් පස්සේ මම හිතාගත්තා මම මාවම ආරක්ෂා කරගන්න ඕන කියලා. මම මගේ දවස වෙනස් කළා. වැඩට වඩා වැඩිපුර කැප වුණා. දුවත් එක්ක වැඩිපුර කාලය ගත කළා. හිත පාලනය කරන්න උදව් කරන පොත් කියවන්න පටන් ගත්තා. ඒක එක දවසින් වෙච්ච දෙයක් නෙවෙයි. දවසින් දවස පියවරෙන් පියවර. කාලයත් එක්ක මට තේරුම් ගියා ආශාව කියන්නේ කාලික දෙයක්. හැබැයි වැරදි තීරණයක ප්‍රතිවිපාක දිගු කාලයක් ජීවිතේට බරක් වෙන්න පුළුවන්. මගේ දුවගේ මූණ මතක් වෙද්දි, මගේ විවාහය ගැන හිතද්දි, මගේම ගෞරවය ගැන සිතද්දි මට තේරුම් ගියා මට මගේ හිතට වඩා වටිනා දේවල් තියෙනවා. ඒ කාලය මට ලොකු පාඩමක්. මම මේක ලැජ්ජාවෙන් කියන්නේ නෑ. මොකද මම වැරදි සිතුවිල්ලෙන් පරාජය නොවුණු කෙනෙක්. අද මම මේ කතාව කියන්නේ එකම හේතුවක් නිසා. අපි හැමෝටම හිතේ සටන් තියෙනවා. ඒ සටන් ජය ගන්න පුරුවන් කියලා මතක් කරන්න. ඔබත් කවදා හරි තනිකමෙන්, හිස්කමෙන් හිතේ වැරදි දිශාවකට යන සිතුවිලි වලින් පීඩා විඳිනෝ නම් මම කියන්නේ මෙච්චරයි. ඔබ දුර්වල කෙනෙක් නෙවෙයි. ඔබ මිනිසෙක්. සීමා තියාගන්න පුරුවන් නම් ඔබ ජය ගන්නවා.